ඉතින් වෙනද වගේම ආදරයෙන් ඔයාලා මගේ channel එකට පිළිගන්නවා. මේ මම ඔයාලට කලින් අප්ලෝඩ් කරානේ විභාගෙට papers කරන්නේ කොහොමද කියලා. මේ ඉස්සෙල්ලම කියන්න ඕනේ මම තාම ඉන්නේ බෝඩිමේ. එතකොට මේ ගොඩක් පිළිවෙලක් එහෙම ඉතින් නෑ නේ වටේ පිටේ. ඒ වගේම වැඩි හිතන්න එපා. මේ මටත් එක්සෑම් මේ දවස් ටිකේ. ඒතර මම දැන් මේ එක්සෑම් එකට පාඩම් කරන්න හෙට එක්සෑම්. ඒ හින්දා දැන් මේ පාඩම් කරන්න ලැහැස්ති වෙනකම තමයි ඔයාලට පොඩි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුවේ. මේ දැන් එක්සෑම් තව සතියක් දෙකක් වගේන තියෙන්නේ. මට ඒ දවස් ටිකේ ඔයාලට වීඩියෝස් දාන්න බැරි වෙයි. ඒ හින්දා එක්සෑම් එක දවස්වල ඉස්සෙල්ලම පුළුවන් තරම් අද එක්සෑම් තියෙනවා නම් ඔයාලට දවල් තිබ්බත් කොයි වෙලේ තිබ්බත් කමක් නෑ උදෙන්ම නැගිටින්න. මොකද දවල් වෙලා නැගිට්ටොත් ඔයාලට ඒක හරි අමාරුයි. ඒ වගේම තමයි අද එක්සෑම් නම් ඊයේ දවසේ. කියන්නේ කලින් දවසේ ගොඩාක් වෙලා කියන්නේ රෑ 1 2 නම් කමන්නේ. ගොඩාක් වෙලා පාඩම් කරන්න යන්න එපා. මොකද ඒක ලොකු ස්ට්‍රෙස් එකක්. අනිත් එක මම හැමදාම කියනවා ඔයාලට අර 100%ම ගන්න අපිට කියන්නේ නැහැ නේ විභාගෙට. හරිම පොඩි ප්‍රමාණයක් එන්නේ. හොඳට පාස් පේපර් කරපු කෙනෙකුට තේරෙනවා මෙන්න මේ ටික තමයි අහන්නේ කියලා. ඒ හින්දා මේ පුළුවන් තරම් අර ඒ විදිහටම ටාගට් කරලා දැන් මේ ටික තමයි එන්නේ. මේ ටික බලාගත්තොත් හොඳයි කියලා. ඒ කියලා හිතන ටික තව පොඩ්ඩක් උඩින් බලාගෙන යන්න කලින් දවසේ. ඒ කියන්නේ කලින් දවසේ ඔක්කොම තියරි පාඩම් කරන්න යන්න එපා. අර හැම වෙලේම රිපීට් කර අහපුවා. දැන් බයෝ වල එහෙම නම් ප්‍රභා සංශ්ලේෂණය. ඒ වගේ රිපීට් කර අහපුවා ආය ඒ දැන් ප්‍රභා සංශ්ලේෂණය සොයල්ස්න අනිවාර්යෙන්ම අහනවානේ. අන්න ඒ වගේ වැදගත්ම දේවල් ටික බලන්න ඒ ටයිම් එක යොදාගන්න. ඒ වගේම තමයි පුළුවන් නම් ඔයා කරපු පාස් පේපර් ටික ඉතින් පාස් පේපර් 5ක් විතර අරගෙන ඔයාට වැරදුනේ මොනවද? ඒ වැරදෙන්න හේතු මොනවද? ඒකට එන්න ඕනි පොයින්ට්ස් මොනවද කියලා බලාගන්න. බයෝ වල නම් කලින් දවසේ රචනා ප්‍රශ්න 2-3 පොඩ්ඩක් ලියලා අතුරුහුරු කරගන්න. ඒ කියන්නේ දැන් ඔයා ලියන්නේ 2025නේ 2024 නෙමෙයි 23 22 වගේ ඒවැ තිවිච්ච රචනා ප්‍රශ්න ටිකට පොඩ්ඩක් ලියලා හුරු වෙන්න. ඊට පස්සේ කෙමිස්ට්‍රි ෆිසික්ස් නම් අර කලින් කිව්වා වගේම කෙමිස්ට්‍රි වල ඕගනික් ඉනෝගනික් ටිකයි ෆිසික්ස් වල නම් ප්‍රැක්ටිකල් ටිකයි හොඳට බලාගෙන යන්න. ඒ ටික තමයි පාඩම් කරන ඒවා ගැන කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි විභාග දවස්වලට අනේ පුළුවන් තරම් ලෙඩ වෙන්න එපා. ඒ කියන්නේ අසනීප තියන අය ඇති, ගෙදර ලෙඩ වෙලා ඉන්න අය, වාගේ යාළුවෝ, ඒ අයගෙන් චුට්ටක් පරිස්සම් වෙලා ඉන්න. ඔයාගේ අවුරුදු ගානක මහන්සියක පොඩි ලෙඩකට, කැස්සකට, උණකට, හැම්බිරිසාවකට උනක් පුළුවන් නැති කරලා දාන්න. ඒ හින්දා පුළුවන් තරම් මේ දවස් ටිකේ හොඳට කනවා කියලා කියන්නේ මේ ගොඩාක් හෙවි කෑම අපේකට ගන්නවා කියන එක නෙමෙයි. ඒතර පාඩම් කරන්න අමාරුයි, කම්මැලි, අපිට මහන්සි ඔය දේවල් එක්ක මේ පාඩම් කරන්නේ අමාරුයිනේ. ඒ හින්දා අර ගොඩාක් බර කෑම නෙමෙයි, සැහැල්ලු කෑම ටිකක් මේ කන්න. ඒ වගේම තමයි පුළුවන් තරම් වතුර බොන්න. ඔයාට හැම වෙලෙම වතුර බොන්න බැරි නම් මොකද බීම් එකක් හරි ඔයගේ මොනවා හරි පොඩ්ඩක් තියාගෙන බොන්න. ගොඩක් අය මේ දවස්වල පාඩම් කරන්න ඕනි නිදිමතයි කියලා කරන දෙයක් තමයි කෝෆි බොන එක. කෝෆි හොඳයි. හැබැයි ඕනට වඩා කෝෆි බොන එකනොත් ඔයාගේ මතක ශක්තියට පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා වැඩිපුර කෝෆි බොන්න යන්නත් එපා. අනිත් දේ තමයි විභාගෙට ගිහිල්ලා. දැන් ගොඩක් අය මන්දගෙන මමත් එහෙමයි ෆස්ට් ෂයි එහෙම සෙකන්ඩ් ෂයිත් ඔය වැරද්ද මගෙන් වුණා. මම තියෙන ඔක්කොම තියරි පොට් ටිකයි නෝට්ස් අරවා මේවා ඔක්කොම දේවල් ටික අරගෙන යනවා. ඒතකොට අපිට ඇත්තටම බලන්න බෑ. ඒ වගේම තමයි ලොකු ස්ට්‍රෙස් එකක් ඒකයි. හිතෙනවා අනේ බෑග් එකේ මෙච්චර තියෙනවා මම ඔය ටික බලාගත්තේ නෑ නේ කියන එක හිතෙනවා. ඒ හින්දා පුළුවන් තරම් ඒ වගේ දේවල් අරගෙන යන එක නවත්තන්න. ඔයාගේ ඔළුවේ තියෙනවා මතකේ. ඔයා ඒ වෙලේට පාඩම් කරන දේ දැන් විභාගයට විනාඩි 10කට කලින් පාඩම් කරන දේ ඔළුවට යන සම්භාවිතාවය ඇත්තටම අඩුයි. ඒ හින්දා
ගොඩාක් නෝට්ස් අරගෙන ගොඩක් ස්ට්‍රෙස් වෙලා පාඩම් කරගන්න බැරි වෙච්ච දේවල් ගැනම හිතා විභාගෙට යන්න එපා. ඒ වගේම යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ ඩෙන්ටිටි එක, ඇඩ්මිෂන්ස් ඒවා මතක් කරලම දාගන්න. ඔයාගේ ඩෙන්ටිටි එකේ හරි ඇඩ්මිෂන් එකේ හරි මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් ඒක විභාග්‍ය වෙලාවේ ගිහිල්ලා හදාගන්නේ නැතුව ටිකක් කලින් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා ඒක ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒ වගේම තමයි වැදගත්ම දේ පොඩිවත් විභාග වංචාවකට පෙළඹෙන්නත් එපා, කාවත් පෙළඹවන්නත් එපා. හේතුව ඔයාගෙන් වෙන පොඩි මිස්ටේක් එකක් ඔයාගේ මුළු ජීවිතේටම ලොකු කල්පැල්මක් වෙන්න ඉඩ තියෙනවා. ඒක ඔයා කරත්, ඔයා තව කෙනෙකුට උදව්වක් කරත් ඒකෙන් ඇති වෙන බලපෑම ටිකක් ලොකුවට ඔයාලට බලපාන්න ඉඩ තියෙනවා. ඒ හින්දා විභාග වංචාවලට ලොකුවට නෙමෙයි කොහොමත්ම පෙළඹෙන්න එපා. අනිත් දේ තමයි ඔය විභාගෙට එන වෙලාව තියෙනවානේ 8යි නම් පුළුවන් නම් 7:50ට විතර යන්න බලන්න. මං කියන්නේ 7:50ට විභාග ශාලාව ළඟට යන්න පොඩ්ඩක් එළියෙන් ඉඳ. හේතුව යාළුවෝ ඔක්කොම එකට එකතු වෙලා ඉන්නේ. ඔතන ඉන්නවා ඔයාගේ දියුණුවට කැමති යාළුවෝ වගේම ඔයාට අකුල් හෙලන යාළුවෝ. මං එහෙම කිව්වට කවුරුත් මොනවද හිතේ ගන්නෑ. මේවා ගොඩක් ඒවා මං කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් එක්කනේ. එතකොට මං හිතනවා ඔයාලයි මමයි කියන්නේ ලොකු වයස් ගැප් එකක් තියෙන අය නෙවෙයි. එතකොට අපේ කාලේ හිටියා වගේම ළමයි ඔයාලා කාලෙත් ඉන්නවා. ඒ සමහර අය ඇත්තටම ඔයාලව ගොඩක් ස්ට්‍රෙස් කරනවා වෙලාවේ. ඔයා පාඩම් කරලා නැති පාඩම් ගැන යාලා හිතලම කතා කරන්න පටන් ගන්නවා එතෙන්දී. පස්සේ ඒ වගේ පාඩම් අනිවාර්යයෙන්ම එනවා කියලා ඔයාට දැනෙන්න ඒත්තු ගන්නන්න බලනවා. අනිත් එක කොහෙවත් දැකලවත් නැති ඔයා ප්‍රශ්නයක් පාස් පේපර් දෙක හම්බෙලාවත් නැති ප්‍රශ්නයක් කොහේ හරි මොඩල් එකකින් හොයාගෙන ඇවිල්ලා ඔයාලව ස්ට්‍රෙස් කරනවා. ඉතින් ඒ වගේ යාළුවොත් එක්ක ඔයාලා ඔතෙන්දි හම්බුනොත් ඔයා කොච්චර හොඳ ෆෝකස් එකකින් ඔතෙන්ට ගියත් වඩ විභාගයකට ගන්න චුට්ටක් අමාරු වෙනවා. ඒ වගේම තමයි තවත් සමහර අය ඔයා අර මං Q&A එකේ දැක ගොඩක් අය දාලා තිබ්බ බ්‍රේක්අප් ගැන අනම් ඒ වගේ දේවල් ගැන. දැන් ඔයාගේ හිත වේදනාවෙන් පෙළෙන දෙයක් තියෙනවා නම් ඒ වගේ දේවල් ඔය වගේ වෙලාවෙදි හාර අවසන්නත් ඉඩ තියෙනවා. ඉතින් පුළුවන් තරම් අර විභාගේ වෙලාවටම විභාග ශාලාවට යන්න ඉන්න එපා. හිතන්නකෝ වාහනේ කැඩුනොත් එහෙම ඔයාට හරියට වෙලාවට යන්න වෙන්නේ නැහනේ. මං කියන්නේ අර පොඩ්ඩක් එළියෙන් ඉඳලා යාළුවෝ ළඟට යන්න. නැත්නම් යාළුවොත් එක්ක මුහු වෙන වෙලාව මං කියන්නේ යාළුවොත් එක්ක මුහු වෙන වෙලාව චුට්ටක් අඩු කරගන්න කියන එක. මං හිතනවා අරට මං කියපු එක තේරෙන්නේ නැති කියලා. වැදගත්ම දේ තමයි විභාගෙට 8ට තියෙන විභාගේ ඔයාට යන්න පැයක් නම් යන්නේ. ඔයා පුළුවන් තරම් ඉක්මනට යන්න. මොකද වාහනයක් එහෙම කැඩුනොත් ඔයා යන පාරේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට හරියට වෙලාවට ය아가න්න බැරි වෙනවා. වෙලාවට යන්න හැබැයි යාළුවොත් එක්ක මුහු වෙන වෙලාව අඩු කරන්න. ඊළඟට පේපර් එක ගත්ත ගමන් ඔයාලට පේපර් එක ගත්ත ගමන් මේක ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කරන අයට නම් ප්‍රශ්නයක් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන අයට නම් ප්‍රශ්නයක් නෑ. ෆස්ට් ෂයි කරන කෙනෙක් නම් ඔයාලව 8ට තියෙන එක්සෑම් එකට 7:55ට වගේ වාඩි කරව ගන්නවා. 7:50ට විතර. එතකොට ඔයාලට කටුකොල ටිකක් දීගෙන යනවා. ඔන්න ඔය වෙලාවේදී ඔයාලට මතක හැමදේම පුළුවන් තරම් ඕක ලියා ගන්න. කවුරුත් ඔයාලට මොනවද කියන්නේ නැහැ ඒක ලිව්වා කියලා. මතක දේවල් ලියන්න. හැබැයි ඔයාලට මතක දේවල් මං කියන්නේ වෙන කිසිම විදිහකට නෙමෙයි. ඔයාගේ ඔළුවේ තියෙන දේවල් ටික ලියන්න කියන එක විතර. ඊට පස්සේ ඒ කොලේ තියෙනවානේ දැන් ඕක ගොඩම ලේසි කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට තමයි බයෝ වල නම් ඔයාලට අර ෆ්ලෝ චාර්ට්ස් ඒ වගේ දේවල් එහෙම අඳගන්න පුළුවන්. එතකොට ඔයාට දැන් හිතන්නකෝ වර්ණයේ කැලිපර් එකේ කුඩාම මෙනුව ඔයා ලියාගෙන තියෙන්නේ ප්‍රශ්නේ ආපු ගමන් සාමාන්‍යයෙන් ඔයාලට තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක තියරි අමතක වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ හින්දා අර වගේ ලියාගත්තට පස්සේ ඔයාලට ලේසි ඒක බලලා අමතක වුණත් ඒ දේ ආපහු මතක් කරගන්න.
ඊට පස්සේ පේපර් එක දුන්නාට පස්සේ ඉස්සෙල්ලාම විභාග අංක ලියන්න. ඔයා මේ වෙද්දී සමහර විට MCQ වලට එහෙම උත්තර ලියන විදිහ පුරුදු වෙලා ඇති. මම අර කෙමිස්ට්‍රි වල මම කරපු විදිහ කිව්වනේ. ඒ විදිහට මොකක් හරි රටාවක් තියෙනවා. ඉතින් ඔයා මොන හරි රටාවකට හුරු වෙලා තියෙනවා නම් මේ විදිහට කරනවා කියලා ඒ විදිහට කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් එකේ ඉඳන් කරගෙන යනවා නම් එහෙම කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාට අමතක හරි තේරෙන්නේ නැති හරි ප්‍රශ්නයක් තිබ්බා කියන්නේ. ඒ ප්‍රශ්නෙම ඇලි ඉන්න එපා. ඕක ගොඩක් වෙන්නේ තියරි සම්බන්ධ ප්‍රශ්නවලදී. මොකද අපි තියරි කියවන්න හදනවනේ. දැන් ගානක් හදන්නේම තියෙනවනම් දත්ත ටික තියෙනවා. අපිට ඒක හදන්න විතරනේ තියෙන්නේ. දැන් ඒ වගේ අර අමතක මොන හරි තියෙනවා නම් එතන රවුන්ඩ් කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. අඩි රූල් තියා ඉරි ගහන්න ඒ මොකුත් ඕනේ නැහැ. ඔයාට කැමති විදිහට කරගෙන යන්න. ඒ විදිහට කරගෙන යන්න. ඊට පස්සේ ප්‍රශ්න 50ම ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් අර ඉතුරු වෙච්ච ප්‍රශ්න ටිකට ආපහු කියවලා උත්තර ටික ගහගෙන යන්න. පුළුවන් තරම් ටයිම් එක ඉතුරු කරගන්න. අර දන්න ප්‍රශ්න ඉක්මනට තර්ක කරලා උත්තරේ අරගෙන උත්තරයට යන්න. ඒ වගේම තමයි තර්ක කරලා උත්තර ගන්න. ඊට පස්සේ දන්න තියවට ඔයාලට ඉක්මනට වෙලාව හැදෙනවා. තව දෙයක් තියෙනවා. දන්නම ප්‍රශ්නවල වුණා. තව ගොඩම බයවල එහෙම තමයි තියෙන්නේ. එක සමාන උත්තර තියෙනවා. ඒ වෙලාවට ඔයා ප්‍රශ්නෙත් එක්ක නෙමෙයි තර්ක කරන්න ඕනේ. උත්තරෙත් එක්ක තමයි තර්ක කරන්න ඕනේ. ඒ කියන්නේ මේ උත්තරේ මේකට වෙන්න පුළුවන්ද කියන තැන ඉඳන් තමයි තර්ක කරලා උත්තරේ ගන්න ඕනේ. පුළුවන් තරම් පේපරේ ප්‍රශ්න 50 MCQ 50 කරලා ඉවරනාට පස්සේ ආපහු සැරයක් පේපර් එක රීචෙක් කරගෙන යන්න. ඔයාට ඩවුට් තිබිච්ච තැන් ඒ වගේ දේවල් ආපහු බලාගෙන යන්න. ඔයාගේ පේපර් එක එකතු කරන කර්ම ඔය වැඩේ කරන්න. මම නම් කරේ විනාඩි 20ක් විතර තියෙද්දි මම ගහලා තියෙන උත්තර ටික පැන්සලෙන් අපිට දෙනවනේ අර කොටු කපන්න ගොලයක්. ඒ කොටු කපන්න තියෙන කොලේ පැන්සලෙන් කොටු ටික කපාගෙන යනවා හරි උත්තර ටික. බැරි වෙලාවත් මට බැරි ප්‍රශ්නයක් තිබ්බොත් හරි අමතක දෙයක් තිබ්බොත් ඒක රවුන්ඩ් කරන විතර නිසා කොටුව කපන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඉතුරු ටිකත් කරලා කොහොම හරි කොටු ටික කපලා තියලා අර වැරදෙන මේ මම කියන්නේ මට ෂුවර් නැති එක ආපහු බලලා ගහනවා. පැන්සලෙන් ගහලා තියෙන්නේ. නැත්නම් හිතන්නකෝ අපිට පස්සේ ආපහු රීචෙක් කරන්න යනකොට මේක වැරදි කියලා මතක් වෙනවා. එතකොට ආපහු අපිට හරි ගස්සන්න බෑ. ඒ හින්දා තමයි මම කියන්නේ පැන්සලෙන් හදාගෙන යන්න. ඊට පස්සේ විනාඩි 10ක් වගේ තියලා පෑනෙන් කොටු කොලේ කපාගෙන යන්න. කොටු කොලේ විභාග අංක, සබ්ජෙක්ට් එක ඒ දේවල් කොටු කොලේ දුන්න ගමන්ම ඉක්මනට පුරවලා ඒක පැත්තකින් තියලා පේපර් එක කරන්න පටන් ගන්න. නැත්නම් විභාග අංකේ බැරි වෙලාවත් වරදාන්න අමතකුනොත් හරි වැරදුනොත් හරි ප්‍රශ්නයක් වෙනවානේ. එහෙම වැරදෙන්නේ නැහැ. යාලා චෙක් කරලා වගේ තමයි ගන්නෙ. මට මතක විදිහට ඒ විදිහට කරා. ඊට පස්සේ තව මොනවද? තව දෙයක් තියෙනවා. පාඩම් කරපු නැති ළමයින්ට හරියට නිදිමත එනවා, කැස් එනවා, වතුර තිබා එනවා, පෑන් ඉවර වෙනවා. ඔය වගේ ගොඩාක් දේවල් වෙනවා. පැය ගාන ඔයාගේ විතරක් නෙවෙයි ඔයාගේ මුළු පවුලෙම ජීවිතේ තීරණය කරන පැය ගානක්. ඔයාගේ යාළුවා අසනීප වෙනනම් හරි, ඔයාගේ යාළුවට පෑනක් නැත්නම් හරි ඒව බලන්න ශාලාවේ ඉන්නවා විභාග ශාලාධිපති, ඊට පස්සේ පරීක්ෂකවරු එයා ඉන්නවා. දැන් ඔයා හොරි වෙන්නේ නැතුව ඔයාගේ පැය ගාන හරි කාර්යක්ෂමතාවකින් කරගන්නයි ඕනේ. මේක ඔයාගේ විභාගය, ඔයාගේ ජීවිතේ ඒක බැලන්ස් කරගන්න එක ඔයාගේ විදිය. ඊට පස්සේ එහෙම කරලා යනකොට ඔයා පුළුවන් තරම් පෑන් දෙකක්, නිල් පෑන් දෙකක්, කළු පෑන් දෙකක්, පැන්සලක්, මකණයක් සහ කටර් එකක් අරගෙන යන්න. ෆිසික්ස් වල එහෙමනම් අඩි රූලකුත් අරගෙන යන්න. ඊට පස්සේ වතුර බෝතලයක් අරගෙන යන්න, පෙනඩෝල් එකක් අරන් යන්න. බැරි වෙලාවත් උනක් එම්බිරිස්සාවක් ඒ අවස්ථාවේ කියන්න බෑනේ. එහෙම මේ මම කියන්නේ මම කරපු දේවල් මම වලට කරන්න කියන්නේ නැහැ. ඔයාලා එකකින් අර දෙයක් ගන්න පුළුවන් නම් ගන්න කියන එක විතරයි මම කියන්නේ. ඔයාට ලේසි විදිය කොහොමද විභාග ශාලාවේ ඉන්න ඒ විදිහට ඉන්නේ. කියන්නේ මම සපත්තු ගලවලා මම පාඩම් කරනකොට කකුල් දෙක කොට උඩින් තියාගෙන නමාගෙන තමයි පාඩම් කරන්නේ. ඉතින් මට ඒක තමයි
ලේසි. මම ඒ විදිහට තමයි විභාගෙත් ලිව්වේ. ඒකට ඔයාලට ඒ වෙලාවට කවුරුම මොනවා කියන්නේ නැහැ. තව කෙනෙකුට කරදරයක් කරන්න කියන එක නෙමෙයි කියන්නේ මම. ඔයාට පහසු විදිහට විභාගෙ නියන්න. වතුර බෝතලයක් අරගෙන යන්න. ඔය දේවල් ටික අනිවාර්යෙන් අරන් යන්න. ඒ වගේම තමයි මතක් කරලා විභාගෙ වුණාට පස්සේ ඩෙන්ටිටි එක අරගෙන එන්න. ආපහු ඔයාට MCQ පේපර් එක ගෙදර ගේන්න පුළුවන් නේ. ගෙනාවට පස්සේ Facebook එකේ Telegram channel වල WhatsApp channel වල ආන්සර් ෂීට් දානවා. ඔය ආන්සර් ෂීට් 100%ක් හරි නෑ. සමහර විට ඔයාගේ ලකුණු තිබ්බටත් වඩා අඩු වෙන්නත් ඉඩ තියෙනවා. තිබ්බටත් වඩා වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා අපි හැමෝම ආසයි තමයි MCQ කොච්චරක් හරිද අරකද මේකද කියලා බලන්න. හැබැයි හිතන්න ඔයා හිතපු තරම් වලට MCQ තිබ්බේ නැත්නම් ඔයාට ඒක දෙකකට බලපාන්න පුළුවන්. එකක් ඔයාට අනේ මං ඊළඟ එක හොඳට කරනවා කියන එක ඔලුවට ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ මගේ මේක ලකුණු MCQ වඩු වුණානේ අනේ මම හිතන පාසස් වෙන මට යන්න බැරි වෙයිද කියන ප්‍රශ්නේ එනවා. ඒ හින්දා පුළුවන් තරම් අඩුම දෙක කොටසක් ඉවර වුණාට පස්සේ නේ දෙක කොටස මේ එක්සෑම් එක ඉවර වුණාට පස්සේ ඔය ටික බලන්න පටන් ගන්න. ඒ කියන්නේ MCQ papers තුන බලන්න එක්සෑම් එක ඉවර වුණාට පස්සේ ලොකු දෙයක් නැහැනේ. ලොකු කාල සීමාවක් නැහැනේ. මේ ටික කරන්න. පොදු පරීක්ෂණයට යන්න පොඩි ගණන් ටිකක් අහන්නේ. ඒක ලේසි ඔයාලට. ජෙනරල් ඉංග්‍රීසි එකටත් යන්න. ඒ ටික එහෙම කරගන්න. වැදගත්ම දේ කන්න බොන්න හරියට නිදා ගන්න. ගොඩක් යාළුවොත් එක්ක මුහු වෙන්න යන්න එපා. ගොඩක් නෙගටිව් ෆීලිංස් තියෙන නෑදෑයොත් එක්ක ගෙදර අයත් එක්ක මුහු වෙන්න යන්න එපා. මේ දවස්වල ඔයාගේ ගෙදර ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. ඔයාගේ පවුලේ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. ඔයාට පෞද්ගලික ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. ඒ මොනවා වුණත් මේ වෙලාව ඔයාගේ වෙලාව ඒ වෙලාව හරියට කාර්යක්ෂමව වැඩ කරන එක ඔයාගේ වැඩ. ඊට පස්සේ පාඩම් කරනකොට මොනවා හරි ඩවුට් එකක් තියෙන තැනක් තිබ්බොත් ඒක දන්න කෙනෙක්ගෙන් අහන්න. තව ඩවුට් එකක් තියෙන කෙනෙක්ගෙන් අහුවොත් එහෙම ඔයාට වෙන්නේ හරි උත්තරයක් හොයාගන්න වෙනුවට තව චුට්ටක් ස්ට්‍රෙස් වෙන්න වෙන එක. දවස් කිහිපයක් එක්සෑම් එක තියෙන්නේ. ඔය දවස් කිහිපේ ලොකුවට හිතන්නේ නැතුව සින්දුවක් එහෙම අහලා රිලැක්ස් එකේ ඒ දවස් ටික ගෙවලා දාන්න තමයි තියෙන්නේ. ලොකුවට බය වෙන්න එපා. වැදගත්ම දේ පොසිටිව් තින්කින්. හැම වෙලේම හිතන්න මම මේ දේ හරියට කරගන්නවා. මට මේ දේ පුළුවන්. මට බැරි නම් කාටද මේක කරන්න පුළුවන්. ඒ විදිහට හිතලා ඔයා කරන්න. ඔයා මොන පාසස් එකක හිටියත් මේක පාස් ඒ ඔයාගේ රිසල්ට් එකට බලපාන කාලයක් නෙවෙයි. හරියට පාස් පේපර්ස් වලින් එහෙම බලන්න මොනවද මේකේ වැඩිපුරම අහලා තියෙන්නේ. සමහර පාඩම් තියෙන අතරම පාඩම් නෙමෙයි සමහර පොයින්ට් තියෙන අතර අහලම නැති ඒවා තියෙන සමහර තැන්වල. ඉතින් අර අපි ඒව මත මැලි ගැලී ඉඳලා හරියන්නේ නැහනේ. පුළුවන් තරම් තියරි පාඩම් කරන්න නැතුව මේ දවස් ටිකේ පාස් පේපර්ම කරන්න බලන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම මම හදවතින්ම සුවපතනවා ඔයාලා කැමතිම ඩ්‍රීම් එකට යන්න පුළුවන් වෙන්න කියලා. මෙතන බයෝමැත්ස් වලට අමතරව සමහර සබ්ජෙක්ට් කරන නංගිලා මල්ලිලා ඉන්නවා කියලා කමෙන්ට් දැක්කහම දැක්කා. ඉතින් එයාලටත් ස්තුතියි මගේ channel එකත් එක්ක ඉන්නවට වගේම එයාලටත් මම හදවතින්ම සුබපතනවා. මම දන්නේ ඔයාලට ඒ සබ්ජෙක්ට් වලට වැඩ කරන්න ඕනි විදිහ කියන්නේ උනාට කොහොමත් කොමන්ඩ් මේ විදිහට වැඩ කරන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඒ දේ ගන්න. ඔයාලගේ කමෙන්ට් වලට ගොඩක් ස්තුතියි. වගේම මම ඒවට හරිම ආදරෙයි. එහෙනම් ආයෙසරයක් කියන්න තියෙන්නේ මේ වාගේ වැදගත්ම කාලේ. ඒ වැදගත්ම කාලේ හරිම කාර්යක්ෂමතාවයකින් කරන ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න එපා. පොසිටිව්ම හිතන්න, නෙගටිව් පොඩ්ඩක්වත් හිතන්න එපා. ඒ විදිහට වැඩ ටික කරගන්න. ඉතින් හැමෝටම විශ් කරනවා එක්සෑම් එක හොඳින් පාස් වෙලා ඔයාලගේ ඩ්‍රීම් එකට යන්න පුළුවන් වෙන්න කියලා. මං ගිහින් එන්නම්.